මේ තියෙන්නේ මගේ කැම්පස් එක. අද තමයි මගේ කැම්පස් එකේ අන්තිම දවස. ඒ කියන්නේ මම ගෙදර යන දවස. මුලින්දම මට වීඩියෝ ටික හරියට ගන්න බැරි වුණා. වැඩ ගොඩක් තිබ්බා. කාමරේ ප්‍රස් කරා රූම් එක. හොස්ටල් තමයි හිටියේ. මගේ අයියයි තාත්තයි ආව මාව එක්කගෙන යන්න. යාලා එහෙන් පාන්දර 4 විතර තමයි ආවේ. යන ගමන් අපි ට්‍රින්කෝ මාළු මාකට් එකට ගියා. ගිහිල්ලා ඉස්සොදැල්ව දෙකම අපි ගත්තා. ඊට පස්සේ අපි නුවර පාරට දාලා අපි කුරුණෑගල, ඒ කියන්නේ මගේ ගමට යන්න පිටත් වුණා. මේ තියෙන මුහුද රෑත ප්‍රීමා එක තියෙන එක නම් පේනවද දන්නේ නැහැ ඔයාලට. ඔන්න අපි කන්තලේට ආවා. ට්‍රින්කෝ ඉඳන් එද්දී ඉතින් ඉස්සෙල්ලාම හම්බෙන්නේ කන්තලේම, ඊට පස්සේ හබරන දඹුල්ල, ඊට පස්සේ මගේ ගම. අපි එද්දි කන්දලේ වෑකන්දදීන් පාරේ තමයි ආවේ. මේ වෑකන්දට පහළ ලස්සනට පේනවා. මම ඒකෙත් වීඩියෝ ටිකක් ගත්තා. හැබැයි මෙහෙට ඕනනම් ගොඩක්ම සැරයි, එළියේ ඉන්න බෑ. හරි අමාරුයි වීඩියෝ ටිකක් ගත්තේ. යද්දි නම් දැක්ක කාගෙද පිළිමයක් හදලා තියෙනවා. ඒක බලන්නත් එක්ක අපි මෙතන පොඩ්ඩක් නතර වුණා. මේ ඉතින් කන්දලේ වැව මේ ඔන්චලි පදින්න අපේ තාත්තා. උල්ලඟ නම් මාරම සැරයි, මෙහාට ගහගෙන යන්න තරම් සැරයි. ඒ වන්දුවට අවුවත් ගොඩාක් සැරයි. වීඩියෝ එක කරන්න හැදුවේ, ඒ වුණාට අවුවයි ෆෝන් එකේ බැටරිත් නෑ. ෆෝන් එක ගොඩක් රත් වෙලා තිබ්බේ. ඒ හින්දා මට හරියට වීඩියෝ ගන්න බැරි වුණා. මේ වෑකන්දට පහළ පේන හැටි මම තව වීඩියෝ එකක් ගත්තා. වැඩි වෙලා වීඩියෝ කරන්න බෑනේ, ඔහුට පිච්චෙනවා වගේනේ. මේක තියෙන්නේ එතන හදලා තියෙන පිළිම ළඟ. ඒ කියන්නේ දෙවන අබ්බෝරජතුමාගේ පිළිමය තමයි හදලා තියෙන්නේ. යන ගමන් මම තව පොඩි වීඩියෝ එකක් දාගත්තා. කොළ පාට හන්ද ලස්සනට උඩ ඉඳන් බලද්දි පහළ පේනවා. වීඩියෝ ගන්න හරියට අහුලක් දන්නේ අවුව සැරයි, මට ෆෝන් එකේ ස්ක්‍රීන් එක තුනෙත් නැහැ. පහලින් තව පාරක් තියෙනවා. ඒක ලොකු වහන් තමයි යන්නේ. මේ පාර නම් යන්නේ නැහැ. වෑකන්ද කෙලින් බලද්දි පන්සලකුත් පේනවා. ඒක නම් මොකක්ද කියලා මම හරියට දන්නේ නැහැ. හබරණින් ඊට පස්සේ අපි තෙල් ගහගත්ත අපේ වීල් එකට. යනකොට අපිට හබරණින් අලියෙකුත් හම්බුණා. දඹුල්ලෙන් අපි ඊට පස්සේ දවල්ට කාලා කුරුණෑගලට ආවා. එන ගමන් නම් මට නිින්ද ගියා. හැරලා බලද්දි කුරුණෑගල හිටියේ. මේ මගේ ගම. අපි පිළිගන්න ලිලි ලැසි දෙන්නම ආවා. ඉතුරු හරියනම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. මේ අන්තිම වීඩියෝ ටිකක් දාගත්ත අපේ අයියාගේ ෆෝන් එකේ. ෆෝන් එකේ බැටරිත් නැහැ. මගේ ෆෝන් එක ඕෆ් වුණා. ඊට වඩා ගොඩක්ම මහන්සි වීඩියෝ කරන්න තරම් තිබ්බෙත් නැහැ. හරිම මහන්සි, ලොකු නිදමතකුත් තිබ්බා. ඉතින් guys, මගේ මේ වීඩියෝ එක ඉවරයි. ආයෙත් මේ වගේ බ්ලොග් වීඩියෝ එකකින් හම්බෙමු. බයි එහෙනම් හැමෝටම.